මොකද වෙන්නේ? ඉතින් අද මම ප්ලේ කරන්නේ සයිකෝසිස් කියන මෙන්න මේ ගේම් එක. ඉතින් මේ ගේම් එක නම්බුනේ ප්ලේ ස්ටෝර් එකේ ඉඳලා යනකොට මම දැකලා මට හිතට අල්ලලා ගිය හින්දා මං ගෙනවා. ඉතින් කොහොමද දන්නේ මේ ගේම මම පොඩි කෑල්ල ප්ලේ කරලා බැලුවා. කූඩි කෑල්ල. මුල හරිය. ඉතින් වැඩි කතා නැතුව අපි යමු ගේම් ප්ලේ එකට. බලමු මේක මොන වගේ ගේම් එකක් වේද කියලා. ආව් නිකන්. ඕකේ. ගේම් එකේ සවුන්ඩ් පොඩ්ඩක් අඩු කරමු. Nice. There are people with galaxies in their mind. Okay. Okay. මේක පොඩ්ඩක් ස්ටෝරි ටයිප් එකට යන්නේ. මේ වගේ දෙබස් හැම වෙලේම යනවා. And necessarily good. මට ඉංග්‍රීසි බෑ යාළුවනේ. ඒකින්ද කියන වචන වැරදුනොත් ගණන් ගන්න එපා. මට ඉංග්‍රීසි බෑ. Okay. අවුලක් නැහැ. ඕකේ. හරි. ඉතින් මේකෙන් තමයි අපි මේ ළමයාගෙන් තමයි අපි කතාවම යන්නේ. මෙතන වෙන්නේ ස්ටෝරි තමයි. අපි බලමු. But what do you want me to do, woman? Okay. What do you want me to do with child? I remind you that you are the one who wanted. I have a child. Children. What the hell? There's no way to no problem. But tell me what I'm going to tell him. Tell me something. Help me. Okay. Okay. ඒකේ දිපස හැටියට එතන අම්මගේ තාත්තගේ පොඩි දෙපසක් යන්නේ. Okay. ඉතින් අම්මට ළමෙක් ඕනේ නැල්ලු කියලා තමයි කියන්නේ. ඉතින් එයා තාත්තා යනවා කියලා යනවා ගිහිල්ලා කාර් එකේ ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා. ඕකේ. සේව් කරගන්න පුළුවන් ගේම් එක. හොඳයි. මේකත් ටිකක් අර ඔයාලා ගහලා තියෙන දන්නේ බෑඩ් පේරන්ට්ස් කියන මගේ ගේම් එක 1 years later වලින් පස්සේ මම ගේම් එක පටන් ගන්නෙ. ඕකේ let's go. මම මේ ස්ටෝරි ලයින් එකට යනකම් ප්ලේ කරා. එතනින් පස්සේ මම මැරුවේ නෑ. ඊට පස්සේ මම රෙකෝඩ් කරන්න කියලා හිතුවා. ඕකේ. ඉතින් මේ ළමයා ඉන්නවා. මේකේ දෙබස් උඩු වැටෙනවා නම් උඩක් තියෙන ඒවා කියවනවා. ඔයාගේ අරනගේ තමයි ඒක තමයි. ගේම් සවුන්ඩ් අඩු කරමු ගේම් සවුන්ඩ්. නැත්තම් කොපිරයිට් පාරක් වදී දන්නේ නැහැ. Where are you reading? I never know. Very good. Okay. ඉන්නේ අම්බෙලෝ කොල්ලා වගේ. අපි ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යනවා. මේකද ඉන්නේ? නෑ නෙමෙයි. කවුන්සිලින් රූම්. ඕකේ. කවුන්සිලින් රූම්. ඔන්න ගේම් එක කඩුව රැඳින්න තියෙනවා. නෙමෙයි. සෝකේ. ඒ දැන් කවුන්සිලින් රූම් යන්නේ අලුවනේ. අපි good evening doctor. මම හිතනවා මේ උඩින් දානවා කියවන්න කියලා කියවයි කියලා කියවන්න. මොකද නැත්නම් මට ස්ටෝරි එක තේරුම් ගන්න පොඩ්ඩක් අමාරු වෙනවා. ඕකේ ඔයාලට එතන උඩ දීපස තේරෙනවද දන්නේ අම්මා කියනවා ડોක්ටර්ට මේ ළමයා හැම වෙලේම එයාගේ හිතින් මවාගත්තු යාළුවා ගැන කියනවලු. ඉතින් ළමයා කියන්නේ යාළුවා හිතින් මවුණු කට්ටිය නෙමෙයි යාළුවා ඇත්තට ඉන්න කට්ටිය කියලා තමයි ළමයා කියන්නේ. ඉතින් ડોක්ටර් මං හිතන්නේ ඒ වගේ දෙයකට බෙහෙත් බොන ළමෙක් මෙයා. ඕකේ. ඉතින් මෙයා මම යනවා කියලා පොඩි එකා.
බලම් පිළිගලා තමත් කියන්නේ ඒ කට්ටි ඇත්ත කියලා මොකද පිසික් ක්ලීනික් සෙන්ටර් අන්නන්න මට ඒ වචන කියවන්න බැටුවන ඇලොයි what now යන්න බෑනේ අපි ගොඩ දැවලු යන්නේ වද ඕහෝ මොකදුනේ මොකදුනේ මට උඩුයක් කවුද මේ ආයි විලි how you been prawns I'm sorry මොකද මේ රතු වෙන්නේ කින්ද පොඩ රතු වෙනවා හරි මොකරියා මේකට හරි තොප්පිය ඉතින් එතන කිව්වේ දෙ තේරුණාත් දන්න එතන මේ යාළුවන උනේ මේ පෝන්ච් කියල මෙයාගේ මහිතන ඒ වගේ මේඩියන් ෆෙන් කෙන මනක් කල්පිත හිතාත් යාළුවේ කියන්නේ ඩොක්ට හම්බෙන් ඉන්න පාගේ ඩොක්ට හම්බෙන් එන්න පා ඩොක්ට බුරු කරන්නේ ඩොක්ට හද නම්මගේ ශල්ලි අරගන්න විතරයි කියලා මිතමට කියන බලමු පාටි පාටිය තියෙන ලෙස්ගෝ අද පාටිය කවුද වඩ ග්‍රේට් පාටි ඩේට් පාට එන්න කොමද යකෝ මේ මුකුද මේ පාටි your dear family is us එයාගේ dear family එක මෙයාලු යාළුවෝ මෙයාගොල්ලෝ come මයන් උඹ කවුද මයන් I ghosty I ghosty hello miss Nancy Nancy කියන්නේ යාද Really, are you doing well with your friend? Friend, of course. यार स्कूल यार ना यार इस तरह को स्कूल यार नहीं कितना दिन के नहीं गया अरे इतना तेरे में ओके मैडम खाने लो खाने स्कूल की माल पारे क्या खाना No one can touch my Digi boy. No. I hope so. මාදා ගන්න මට. විලියම් වේක් ආලේ හරි. මූ හීනයක් දැකලා තියෙනවා. මම හීනයක් අතවදී තියාගෙන. මේ කියන්නේ ඉස්කෝලේම යට ඉතර ගණන් ගන්න කරදර කරනවා කියලා. ඒ ගැන මුකුත් කරන්න දෙන්නේ ආවට ඉතේ කියලා තමයි කියන්නේ. ඒත් එක්කම අපේ අම්මා හැරෙව්වා අපේ 7ට ඉස්කෝලේ යන්නේ. ඒකට අපි හීනයක්ද දැකලා තියෙන්නේ. අනේ තොප්පිය තියනවා නේවා. ඒ කොයිඩෝයේ
you tonight. අම්මා එන්නේ රෑ ඉතින් ළමයි ඉඳගෙන හොස්පිටල් කොරිඩෝ එකේ ඉඳන් ඉන්නේ හොස්පිටල් එකේ ඊයේ රෑ එනකොට මුගේ තොප්පිය තියෙනවලු මට තේරෙන්නේ නෑලු කොල්ලලා ප්‍රිමේ එහෙම පාටියක් තිබ්බා කියලා හොඳට මතකයිලු ඕකේ මේ මගේ ග්‍රැෆික් කවුල යන්නේ මේ ගේම් එකේ හැටි ඉගෙන ගන්න බෑ මේ දෙන්න බෙහෙත් දෙතකොට මන් දන්නේ අපි මෙන්න මේ සයිකෝ ටික් කියන එක දෙමුන්ට විශ්සුනේ to get some water අපි page එකට යමු let's go ඔබ දැන් මේ පැත්තෙන් මේක මේ දෙපස් ඉන්න යනවා ගොඩාක් ඒවා ඉතින් බලන්න ඕනේ මේවද it's my mother room අම්මඩුඩු අම්මගේ කාමරේ අම්ම දොර යතුර ලොක් කරලා කාමරේ දොර දොර නෙමෙයි බං යතුර අරන් යනවා නේද ඉන්කේ bathroom එක let's go I shouldn't dig යකෝ කවුද යකෝ ඔගේ වතුර බොන්නේ පොඩි එකා පිස්සු පොඩි එකා වලයන් එළියට ඒකේ වතුර බොන්න හොඳ නෑ ඉතින් ඔගේ වතුර බොන්නේ කවුද මේ දැන් එළියට එළියට යනවා එක මේක නේ ලන්ච් බොක්ස් එකේ යාළුවා එන්න කොටිය බලන්න අපි ඉස්ස තියනවා ලන්ච් බොක්ස් එක ගත්තා මේනේ ෆ්‍රිජ් එක අපි පිල් ගන්න ඕනේ දැන් අපි යමු නේ යාළුවනේ අපිට මම හිතන අරකින් යන්න දෙන්න දැන් තමයි අපි බෙහෙත් බිව්වනේ මේ ලෙක්ක දැන් යන්න පුළුවන් I am leaving you better take this head off I don't want me fool myself in class ඒන්නේ ආයි හැටි ගලවලා යනවලු තොප්පිය ඒක දාන් ඉල්ල යට මෝඩෙක් ඉන්න බැහැලු පන්තියේ හරි හරි ලෙස්කෝ අපිට මේ ගානට මේවා වදින්න තු යන්න දෙන්නේ ඒක නයිස් ඒක පාට්ට ගේම් එකේ ග්‍රැෆික් කවුලන් පොඩ්ඩක් එහෙම ඒ වගේ ගේම් එකේ හැටි මට හිතෙනවා මේකේ සුපිරි ස්ටෝරියක් ලයින් වෙනවා වගේ අන්තිමට නිකන් අන්හුල් අතෝ ඇදුණනේ බා ඒ ආයෙ මුලින් නන්දයක අයියෝ ගේම් එක සේව් වෙලා තියෙන හින්දා හොඳයි එතන අපි පුත්සයිකල ඉස්කෝලේ යන යාළුවයි let's go කවුද මේ පාර පුරා වලල් හදපු එකා ගිහන් බලන්න ඔක්කොම කලින් කොහිල් කරගෙන ඔක්කොම මේ දෙයියා මේ පැත්තේ ඉන්නව නේද okay nice මේ උතේ වාහන ඉන්න බෑ එමු හයින් යනද මන් ටික ටික උල්ල අයින් බවන්න බා වැටේ ඊව nice ඉවර නැද්ද බං බස් එකේ බලයන් පුතේ මේ පුත්සයිකල් යන්න හදන්න එපා මේ ටෙම්පල් රන් යනවා වගේම අම්මෝ නයිස් යන්තම් ගියා ඕකේ ඉස්කෝලේ ළමයි මට කරදර කරයිද කියන්නේ මේ මට කරදර කරන්නේ බං අයින්ස කොල්ලා හරි මයින්ස කොල්ලා අයි බෙටා හරි අපට දුම් කරක් වෙලා වගේ වෙනම හනන සින්න තියෙන්නේ director student please be informed pumpkin festival කියලා මොකක් හරි තියනවලු මාර්තු 15 ඉස්කෝලේ ඩිරෙක්ටර් කියන මම ප්‍රින්සිපල් වගේ එහෙම එයා ගහලා තියෙන සීනක් තියෙන්නේ මේ කොහෙද බම් මේ ඔබම්මා මම ඉන්නා
සමාන්තයෙන් පට්ටම කළුවරයි යාළුවනේ. ඕ අපේ පන්ති the worm is here. කවුද මට පණුවා කියන්නේ පණුවනේ වෝම් කියන්නේ පණුවටනේ මන් දන්නේ කවුද කියප එක මොනවද කියන්නේ මිස් කියන්නේ චක් කියන්නේ මගේ නම තමයි ඩීජට වීරු කරන්න මම විලියම් නේ මටත් පිස්සුනේ යක් කියන්නට වීරු කරන එක පරක් විලාම මිනිත්තු 37 මොනවද කියන්නේ ස්කෝඩ් මූ තමයි ස්කෝඩ් කවුද චක් කියන එක බලන්න ඊට උඹ චක් කියන්නේ උඹනේ උඹ දෙන්න පරයා උඹ මට විදු කරනවානේ okay let's go අපි ඉඳගත්ත ක්ලාස් එකකින් මේන දිග ගේම් එකක් කියන්නේ මේක පාත් ගෙනියන්න වෙන්නේ දන්නේ මම මේ පාත් වල හිට වෙලා ඉන්නේ ලෙවල් දෙකක් තියෙනවා මම ඔල්ලිවා හිය කරන ගාලි වර කළා ඒක නම් මරු ඒකේ කේන්ඩින් එකක් ඉන්දි පාත් තියෙනවා නේද මම හිතුණා බලමු අපි යාළුවනේ ඉන්දින් පා ගන්න එන්ඩින් ටික වෙනම ගේන්න කියන්නේ මුලින් ප්ලේ නොකර එන්ඩින් ටික එහෙම ගේන්න බලමු ඒක බලමු මේ මූණ හරි ගෙන අද චක් ගාඩ ඇඹල උඹ පාරයා ඒව නයිටට ගියපා මට දෙක බැලුවේ නෑ අනිත් ඉතින් බ්‍රේක් එක නෑ අයිබා අනිත් උන් ඉන්නත් නේ මම විතරක් යන කන් මේක නෑ බලන්න මේ කවුද අම්මා මූ අම්මා එලිසාල්නේ හැමදාම මූ සෝරි කියවන බා why don't you do it ඌ සමාගත්ත අපිට අර කියපු දේවල් වලට සමාවර අපිව දවසේ ගෙන හවස්වරුවේ මේ පාක් එකට එන්න කිව්වා මම දෙල්ලා කරන්න ඉතින් මන් දන්නේ ඇයි එහෙම කරේ කියලා අර අපිත් එක්ක ඉන්න ඉමේජිනරි ෆ්‍රෙන්ඩ්ස්ලා දන්න අපිට ඒකට හෙල්ප් කරේ මෙහෙට යන්න කළුවරයි යාළුවේ තමාර තංගල කරුවලේ මට මාවම මගේ කැරක්ටර් වෙන්නේ හොදමු අක්කෝ අත්ත හොද බං කන්න ඔගේ ටොයිලට් එකක් තියෙනවා ඕම් අඩ ඕම් කියලා තියෙනවා හිතන්නේ අර මට කිව්වේ ඕම් කියලානේ බලම් මගේ නම මට පාත්‍රේ තියෙන බලම් අඩෝ හැමතැනම ලියලා බං එහෙම බලු වැඩ කරන්න එපා කොල්ලන්ට make already now I saw my imagination overall to come මොනවා වගේ හිනවද බා මේ එන්නේ මට කො බය වුණා කො කතුනේ කොක්කරි වුණා ඊගා බය වුණා ඒක මට්ටම් බය වුණා යක්කෝ මේකට ගියේ කියලා අපිට ඒකනේ ආය වරකට පට්ට බය වුණායි සවුන්ඩ් එකට අඩෝ කැන්ඩි මේ කවුරුත් නෑ
අන්ටි කන්න දෙන්න පුළුවන්ද? එයාට කන්න දෙන්න වෙලාවක් නැහැලු. මේ කාටවත් අහන් ඉන්න වෙලාවක් නැහැ නේද කිව්වේ? එහෙම කරන්න එපා කොල්ලන්ට. පවුනේ. මොකද කරන්න ඕනේ අද වෙන්නේ? අද මොකද හම්බෙලා නැහැ. I don't have time for anyone. කවුරුත් ඉන්නේ වෙලාවට හැල්ලු. මම කොහොමද මොකද කරන්න ඕනේ? මම මොකද්ද මචං කරන්න ඕනේ? අම්මට මට මොනානේ බෑ. අපි කෑමක් කන්නේ බෑ. ලන්ච් බොක්ස් එකක් දීලා තිබ්බේ. මොකද ඉන්නේ මං? කවුද බං මං? අප්පට උඩ කන්න බෑ බං වෙජිටබල් තියෙන්නේ. කවන්නේ කුල්ලෝ කමු අපි. Boring, lonely, and sad. අරුමපෙට පාකේට දිගට මට ඉන්වයිට් කරා. ආතලයක් දී ඉන්ටර්නෙට් අපිට අල්ලගෙන. මට උඩු අඩෝ මේක මේ තැනට ආවේ 9 අවුරුදු 9කට කලින්. වයස අවුරුදු 9 දිනු. නිකන් පාළුව ටික පොට්ට ගන්න. මුන්නේ මට හොඳ වැඩක් දී වගේ සින්න මට දැනෙනවා. එන්නේ කියලා අතල දෙනවා යන්නේ. බලන්න කොල්ලන් නෑඩියට බිල්ල මෙහෙම යනවා. ගගන. බොක්ක. Hi guys. මොකද කියන්න බෑ. මට උඩු වෙන්න වලියක් යනවා මචං. ඉතනට කාර්ක මෙන්න මේ වීකල් හදන්නේ. ඉතින් අරුන් දෙන්න අතර මම තමයි වෙන්න මම තමයි අඩ කියලා වලියක් යන. දෙන ගහ ගන්න මට උඩු. සර්ප්‍රයිස්. මට සර්ප්‍රයිස් එකක් පෙන්වන්න හදන්නේ. What surprise? මොනවා කරයිද දන්නේ බං මට මේ මොකද මේ මට තේරෙනවා ටික මම මේක ඇතුළේ දාලා වහන්න වගේ හදන්නේ අරයෝ ටික මට එහෙම හිතෙනවා හිනුණා අඩේ හරි මන් දැනගත්තා මම හිර වෙලා මේකේ මට මුම්මාව මේක තුළ දැම්මාලුවේ
පොන්ච් කියන අර පුල්ලා තියෙන ඉන්න පොර ඉන්නවා. පොන්ච් හෙල්ප් මට උඩු බලුව මොක නම් බය වුණා මේක බය හිතෙනවා මේක සමහර ජම්ප් ස්කේර් වලට ඉඳලා දානවා රවුන්ඩ් හවුස් එකට යන්නේ නයිස් ජම්ප් ස්කේර් එක මරු යාපු ජම්ප් ස්කේර් ටික නම් ටික ලාලාට බය හිතන බොරු කියන්න ඕනේ නෑ මේක තමයි ඕකේ අපිට හැංගෙන්න පුළුවන් මේක නම් හොඳකට නෙමෙයි දීලා තියෙන්නේ මට හිතෙනවා ඇයි අපි හැංගෙන්න ඕනේ කියන බලන්න පාරක් සාත්තු ඇහන පාරයෝ අපි හැංගෙන්නේ යාළුවනේ ඕ මෙතන මොකක්ද තියෙනවා I'm not sure if all ඒක අපි ස්ටාර්ට් කරන්න ඕනේ යාළුවනේ යාළුවේ ඉතින් කරන්ට් එක නේ අපි මෙතන යන්න මේක ඕන් කරන්න ඕන ඉන්න තියෙන්නේ ඒකට මෙතනින් ගැසොලින් දාන්න වෙනවා මෙන්න මේ කමරේ මොන හරි ඇති මොකද what the fuck Oke hanggiang karu ayo ini mugi ini ini aku tadi aku nih mah marangkan itu ini mau metin hero namu enak mama mu enak metin dia sini kemana oke hanggiang bal nggak tahu deh aku oh iya මොකද්ද මං මේ ගේම් එක උඩ බයි හිතනවා ගන්න ටික නයිස් හැබැයි අර පාරේ ආයෙනවා අයියෝ ඊයෝ කොයිද යන්නේ මොයිදාය කියන්නේ මෙතන ඉඳීට යන්නේ ඒකම හොල් මන්ද බං ඉන්නේ close do mang ආවා එළියට no bang no හරි මං හිතන මේක දෙක අහලා ඉවර කරන්න බෑ කොහොම ඉම්පෝර්ට් එක ගන්න පුතේ එළියට ඕකේ let's go අපි එහෙනම් මේකේ පාට් ගේමුනේ මේක මරු මේකේ නයිස් ගේම් එකක් තියෙනවා මචං පොඩි හොඳ සුපේ ගතිය තියෙනවා බය හිතෙනවා පොඩ්ඩක් ඒ බලපුවම මම වුන්නේ නැහැ හරිද මම බය වුන්නේ නැහැ ඔය බය හිතෙනවා කියලා ඉතින් අපි ඊළඟට මෙතන ඉඳන් ප්ලේ කරමු මේකේ පාර්ට් 2 වලින් ඉතින් මේක පාර්ට් 1 ඔන්න මේක පාර්ට් 1 විදිහට කියනවා ඊට පස්සේ පාර්ට් 2 එක කියනවා ඉතින් ලයික් කරන්න කමෙන්ට් කරන්න ගේම් එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ තව ගේම්ස් තියෙනවා ඒවත් බලන්න ඉතින් තාම අලුතින් හින්දා සපෝට් එකක් දෙන්න ඉතින් මේකේ පාර්ට් 2 වලින් හම්බෙමු කැමතියි මේක ප්ලේ කරලා බලන්න Play Store එකේ තියෙනවා Psychosis කියලා ගේම් එක එහෙනම් පාර්ට් 2 වලින් හම්බෙමු bye